පළවෙනිදා අපි සතිපිරිත පටන් ගන්න. මේකට කවුරුවත් ප්‍රමුඛතාවයක් දෙන්නේ නැහැ. හින්තලේ හින්දාද මම හින්දාද දන්නේ. එහෙමනම් මේ පුටුවෙන් මං ඉවත් වෙලා අර පොඩි හාඳුරු කෙනෙක් මේකේ වාඩි කරන්නම්. ඔබතුමාලා උදම් මැනුවා රාජ්‍ය පින්කම මහ ඉහළින් සිද්ධ කරනවායි කියලා. තනකොළ ගහක් ගලව ගන්න අද වෙනතුරු රජයේ මැදිහත් වීම නැහැ. කනගාටුවෙන් කියන්නේ. ජනාධිපතිතුමා කියලා ඇති. ඡන්දක් තිබුණානේ. ඒ ඡන්ද තිබ්බා වගේම රටේ අනිකුත් ප්‍රශ්න සියල්ලම සිද්ධ වෙන්න ඕනේ. භාරකාරත්වය දීලා තියෙන ඒකයි. දළදා මාලිගාව දැක්කන්නේ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශන කරන්න ගිහිල්ලා මැරුණා. එක ಜಾති වලට මුණ දුන්නා. ඒකවත් උදාහරණයකට අරගෙන මේකවත් කරන්න සූදානම් වෙනවා නම් හොඳයි. දැන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට නියෝග කරලා තියනවලු රාජ්‍ය පොසොන් උත්සවයට විතරයි නේ දෙන්නේ නේද? එතකොට ඒ දවස් 2-3ට තමයි ඒ පිරිස දෙන්නේ. මම හිතනවා එහෙනම් ඔය එන එකත් ඕනේ නැහැ. මට පුළුවන් විදිහට වඩින හාමුදුරන්ට මම පරිප්පුයි බතුයි හරි පාන් හරි රොටි හරි හදලා ඒ සති පිරිත මම කරනවා. ජනාධිපතිතුමා දුන්නු නියෝගයක්වත් මේ රටේ තවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. උද්දච්ච මානසිකත්වයෙන් සිටිනවා නම් කුහකකමින් සිටිනවා නම් මේවා කරන්න බෑ, මේවා දුවන්න බෑ. දැන් වෙසක් නේ හෙට අනිද්දා දවස් දැන් හෙටින් පස්සේ වෙසක්. කවුද ඉතින් මේවා සුද්ධ පවිත්‍ර කරන්නේ කියන්නකෝ. දවස් 4ක් නේ. දෛනික කියන එක දන්නේ නැද්ද? දිනපතානේ. ඔබතුමා මොන විදියට නිවැරදි කරන්න කිව්වත් මේක නිවැරදි වෙන්නේ මම පිළිගන්නේ නැහැ. එහෙනම් කාලේ කන්න එපා වැඩක් නැහැ. මේක රාජ්‍ය උසේක ප්‍රකාශ කරලා බුදුසහා ලේකම්වරයා කතා කරලා මේවා කරාට අද වෙනතුරු මේක පචනි කරලා නැහැ නේ මේ වැඩේ. මහත්යෝ පෙර අවුරුදු වල වෙසක් තිබුණානේ. මේ පළවෙනි එකත් නෙවෙයි අවසාන එකත් නෙවෙයි වෙසක් තිබුණා. ඒ වෙසක් තිබිදි මේවට තැන දුන්නා. මේක ජනාධිපතිතුමා දන්නේ නැද්ද? මේක අහ සංඝරත්නෙන් හරි දැනගෙන අහගන්න මේක. අහලා කරන්න. නැතුව මේක පච වෙලා ඇනගන්න එපා. මේ මම කියපු දේවල් හින්දා මට හවස් වෙනකොට ඔය දාන YouTube හරහා හොඳට අමතයි. වෙඩි තියලා මරයි. කම්මෝගෝ චිකාගෝ වගේ තැනක් නේ මේ රට. තමාවෙන්න තමුන්නාන්සලා. ත්‍රිවිධ හමුදා පොලිසිය අර බුද්ධ්‍යංශ මේ බුද්ධ්‍යංශ අන්තිර මන්ද බුද්ධික. කෙලලා යනකම් හොයාගන්න බෑ. මම කියන්නේ මේ පිංකම් කරන්න මැදි වෙන්න මේක කටෙන් බතලා හිටවලා හරියන්නේ නෑ. හක්කයි බොක්කයි කියලා තියෙනවා. ඒ හක්කයි බොක්කයි ඔක්කොම පටලවගෙන ඉන්නේ. දෙඩුවට වැඩක් නෑ. ප්‍රායෝගිකව මේක ක්‍රියාත්මක කරන්න ඕනේ. විශ්වාසයක් තියලා දීලා තියෙන්නේ. ඒක අවබෝධ කරගනිත්වා. රට යහපත් වෙත්වා. රාජා භවතු ධම්මිකෝ